ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා සියලු දෙනාම. ඔබ දුකින්ද? සෝතැවුලෙන් කරදරයෙන් සිත් පීඩාවලට මුහුණ දෙමින් ජීවිතේ එපා වෙලාද? එහෙනම් මේ ඔබ ගැන කියන පළමුවෙනි නවතම රීඩින් එකයි. මෙය ඔබටයි. ඔබ වෙනුවෙන්මයි. අපි බලමු රීඩින් එකෙන් මොනවද කියන්නේ කියලා. මේ රීඩින් එක ගන්න බොහෝමයක් අයගේ ශරීරයේ තමන්ගේ ආගමට අනුව නූලක් මාලයක් යන්ත්‍රයක් මුද්දක් මොකක්ම හරි පළඳගෙන නැති බොහෝ වෙලාවට යන්න ඕන හැම තැනම ගියත් කියන්න ඕනි හැම දෙවි කෙනෙක්ටම අඬ කියලා ඇති තමන්ගේ දුක වේදනාව ඕනි තරම්. කොච්චර දේවල් කිව්වත් කොච්චර දේවල් කරත් දවසින් දවස ඔයා හිර වෙනවා. ලෝකයක් පිරෙන්න මිනිස්සු හිටියත් තනි වෙනවා වගේ හැඟීමක් ඔයාට දැනෙලා ඇති. ඒත් මොකද්දෝ හිතේ හයියකට තාම ජීවිතේ ඇදන් යන කෙනෙක් වෙන්න ඕනි ඔයා. මේ වෙලාව වෙනකොටත් ජීවිතේ නැති කරගන්න හිතන තැනට ඔයාගේ හිත පත්වලා තියෙන්න පුළුවන්. ජීවිතේ නැති කරගන්න ඕනි කියලා අනන්ත වාරයක් මීට කලින් හිතලා තියෙන්න පුළුවන්. තමන් හොඳමයි කියලා හිතපු මිනිස්සු කොච්චර නරකද තමන්ගේ කියලා හිතපු මිනිස්සු ඔයාව පිට මිනිස්සෙක් කරපු හැටි. විසඳෙන්නේ නැති ප්‍රශ්න කෝටියක් එක්ක ඔයා ළඟම හරි අසරණ වෙලා ඇති. එහෙම වෙච්ච ඔයාට ඉදිරි මාස දෙක තුල වෙන්න යන විපර්යාස ගැන කියන්න තමයි මේ වීඩියෝ එකක් හරහා ඔයාට මේ පණිවිඩය ලැබෙන්නේ. ඔයාගේ කතාව සහ ඔයාගේ දුක කියන්න එක එක්කනට ඔයා කෝල් කරලා මෙසේජ් කරලා ඇති. හැබැයි මේ වෙනකල් ඔයාට ඇහුම් කන් දෙන මිනිස්සෙක් ඔයාගේ ජීවිතේදී හම්බෙලා නැහැ. කාගේ ප්‍රශ්නකදී වුණත් ඔයා බහැලා වැඩ කළත් ඔයාගේ ප්‍රශ්නවලදී ඔයා තනියම තමයි ඉන්න සිද්ධ වෙලා වෙන්න පුළුවන්. ඔයා ගොඩක් උත්සාහ කරලා තියෙනවා ෆයිට් කරලා තියෙනවා මේ සිටුේෂන් එක වෙනස් කරගන්න. තදින් ජීවිතේ අල්ලගෙන හිටපු කලින් ජීවිතේ පහුගිය කාලේ ජීවිතේ හරියට අල්ලන් ඉඳලත් පොර බදලා තියෙන ඔයා මේ ප්‍රශ්නත් එක්ක මේ වගේ මිදෙන්න මේ වගේ ගැලවෙන්න. අනිත් අයගේ ජීවිතේ සාර්ථකව කරවන්න සැපවත් කරවන්න ඔයා නොසෑහෙන්න මහන්සි වෙලා තියෙන කෙනෙක්. මේ රීඩින් එක ඔයාටම තමයි. ඒ හැම දෙයකටම ප්‍රතිඵලයක් විදිහට ඉදිරියට මාස දෙකක් ඇතුළත ඔයා වැටිච්ච තැනින් සතපොම් ගානක් උඩින් ඔයාව ඔසවලා තියෙනවා. ඔයා බය වෙන තරමටම මොකද්ද මේ උනේ කියලා ඔයාට හිතාගන්න බැරි තරමටම සමහර විට ඔයාගේ පදිංචිය වෙනස් වෙනවා. ඔයා ජීවත් වෙන පරිසරය වෙනස් වෙනවා. දකින්න ආසය ඔයා වටේට එකතු වෙනවා. සමහරට ඔයා යන්න හිතාගෙන හිටියනම් විදේශගත වෙන්න හිටියනම් නැත්නම් පදිංචිය වෙනස් කරන්න හිතාගෙන හිටියනම් මේ මොනම දේ හරි ඔයාගේ හිතේ තිබුණා නම් මම මෙතනින් චුට්ටක් එහාට යන්න ඕනි. මම මේ රටින් පොඩ්ඩක් එහාට යන්න ඕනි කියලා අන්න ඒ හීනය හැබෑ වෙනවා කියලා තමයි රීඩින් එකෙන් කියන්නේ. ඔයා කලින් කරපු හොඳ වැඩ හැම එකකම ප්‍රතිඵල ඔයාට ඩබල් වෙලා එන්න පටන් ගන්නවා. ඉතින් ඔයාව කවුරු හරි ජජ් කරා නම් ඔයාව පහත් කරා නම් ඔයාගේ චරිතය හොඳ නැහැ කිව්වනම් ඔයාට අපහාස කරපු කට්ටිය හිටියානම් ඔයා කරන දේ වැරදි අඩුපාඩු හොයපු කට්ටිය හිටියානම් ඔයාට ප්‍රශංසා හම්බ වෙනවා. ඔයා උඩින් තියලා මිනිස්සු කතා කරන කාලයක් බවට පත් වෙනවා. මේ මාස දෙක ඇතුළත ඔයාගේ ජීවිතේ ලොකු පෙරලියක් වෙනවා. ඔයාව පහත් කරපු මිනිස්සුම ඔයාව අපහාසයට පත් කරපු මිනිස්සුම නෑ එයා හොඳ කෙනෙක් කියන තත්ත්වයට පත් වෙනවා. මේක ඔයාට මේ විශ්වයෙන් ලැබෙන තෑග්ගක්. ඔයා විඳපු දුකට ඔයාට ලැබෙන දෙයක් විදිහට තමයි මේක ඉබේ ඔටෝ ලැබෙන කවුරුත් කරන දෙයක් නෙවෙයි. ඔයාව අතහැරලා ගියපු, ඔයාව රිද්දපු, ඔයාව වට්ටපු මිනිස්සු ඔයාව හොයන් එන, සමාව ඉල්ලන ජීවිතෙන් ආපහු ඉඩක් ඉල්ලන කාලයක් තමයි ඔයාට ඉදිරියට එන්නේ සහ ඔයාට නුසුදුසු දේවල් ඔයා ජීවිතෙන් ඔයාම ඉවත් කරනවා. ඔයා පහුගිය කාලේ කාගෙන් හරි මුදලක් හෝ ආදරය මේ මොනම හරි දෙයක් ඉල්ලලා බැගෑපත් වෙද්දී ඔයාව මග ඇරපු ඔයාව පහත් කරපු අයට ඔයාගේ ළඟටම එන්න සිද්ධ වෙනවා. වගේම ආර්ථිකයේ ශක්තිමත් වෙලා තවත් කෙනෙක්ට දෙයක් දෙන්න පුළුවන් විදිහේ කෙනෙක් බවට ඔයා අනිවාර්යයෙන්ම පත් වෙනවා. මේක ඇත්තටම අර මිනිස්සු කියන්නේ මැජික් එකක් කියලා. අන්න ඒ වගේ මැජික් එකක් වගේ ඔයාගේ ජීවිතේ හරියට වෙනස් වෙන මාස දෙකක්. ඔයාව ඉබේම ඔයාගේ දියුණුව කරා ඔයාගේ අරමුණු කරා නිකම්ම ඉබේම යවෙන සහ සමහර රීඩින් වල මම කියනවා ඔයා නිකන් හිටියට ඔයාට මේ දේ ලැබෙන්නේ නැහැ. ඔයා ක්‍රියාත්මක වෙන්න ඕන, ඔයාගේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. හැබැයි මේ රීඩින් එකෙන් මම කියනවා ඔයාව ඉබේම ඔසවලා තියෙන, ඔයාට වද දුන්නු, ඔයාව ප්‍රතික්ෂේප කරපු මිනිස්සු ඔයාගේ කකුල් දෙක ළඟට එන, සමහර විට ඔයාව රිද්දපු මිනිස්සු ඔයාගෙන් සමාව ගන්න කාලයක් තමයි ඉදිරියට එන්නේ. ඔයාට තිබුණා නම් හරි එක්ක ඔයාට තියෙන්න ඕනේ නැත්නම් ඔයාගේ ළඟම කෙනෙක්ට අසනීපයක් නිසා ඔයා මහන්සි වුණා නම් පහුගිය කාලේ පීඩාවෙන් හිටියා නම් මේ මාස දෙක තුල ඒ දේවල් සුව වෙනවා.
ඔයා ඒ සඳහා ඔයාට ඒ සඳහා වැය වෙන මුදල් කාලය ඉතිරි වෙනවා. අලුත් දෙයක් කරන්න හිතෙනවා. අලුත් දේවල් වලට අත ගහන්න පෙළඹෙනවා. ඒ වගේම අලුත් දේවල් ඔයාගේ කරා එනවා. සමහරට අලුත් මිනිස්සු අලුත් අවස්ථා රැකියාව අවස්ථා වෙන්න පුළුවන්. අධ්‍යාපන අවස්ථා වෙන්න පුළුවන්. කොහෙන් හරි ඔයාට ඉබේම මේ දේවල් පේනවා. ඉබේම ඒ දේවල් කවුරු හරි ලවා ඔයාගේ ළඟට එනවා. ඉතින් ඒ දේවල් වලට ඔයා ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඔයා නියැලිලා ඉන්න මොන දෙයක වුණත් ස්ටෙප් එකක් ඉදිරියට ඔයාට යන්න ලැබෙනවා. විශ්වයේ ආශිර්වාදය ඔයාට ඒකට තියෙනවා. කරන කියන මොන දේ වුණත් සාර්ථක වෙනවා. ඒක නිසා නෙගටිව් එනර්ජිස් වලට ඔයාගේ ළඟටවත් එන්න දෙන්න එපා. ඔයාගේ සිතුවිලි ඒ තරම්ම ප්‍රබලයි බලවත් වෙන කාලයක් තමයි ඉදිරි මාස 2 ඇතුළත. ඔයාගේ සිතුවිලි සහ ක්‍රියාව හරි විදිහට ක්‍රියාත්මක කරලා ඔයාට ඔයාගේ ගිය මාසේ ඔයා හරියට ඒ දේවල් ක්‍රියාත්මක කළොත් ඔයාට පුළුවන්. ඔයාගේ සිතුවිලි කියන දේ හරිම ප්‍රබල වෙන කාලයක් තමයි ඉදිරියට එන්නේ. ඉතින් ඒ දේවල් හරියට ක්‍රියාත්මක කරොත් ඔයා හරි විදිහට හිතුවොත් ඔයාට අවශ්‍යම දේ මොකක්ද? ඔයාට ඕන නැති දේ මොකක්ද කියලා ඔයාට හරියට තෝර බේරගෙන හිතන්න පුළුවන් නම් ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් ඔයාටම හිතේ ගිය මාසේ මං කොහොමද හිටියේ? අද මං කොයි තැනකද ඉන්නේ කියලා ඔයාටම හිතා ගන්න බැරි වෙයි. විවාහ ප්‍රමාද වෙලා තිබුණා නම් විරුද්ධ පාර්ශවය ඔයාට ආකර්ෂණය වෙනවා. විවාහ යෝජනා එක පිට එන්න ගන්නවා. කෝකේ කවුද මං තෝරගන්නේ කියලා ඔයාට හිතා ගන්නවත් බැරි වෙන විදිහට. ඔයා ආදරය කරන කෙනෙක් නම් කාලයක් තිස්සේ ඔයාලගේ FA එක ඇතුලේ තිබුණම පීඩනේ නම් මේ දේවල් निराකරණය වෙලා ආදරෙන් සැහැල්ලුවෙන් ඉන්න ලැබෙනවා. ඔයා මැරිඩ් කෙනෙක් නම් විවාහයේ ගැටලු අසමගිතතා තිබුණා නම් විසඳ ගන්න බැරි ගැටලු තිබුණා නම් සමහරට ඔයගොල්ලන් ඇතලා ඉන්න සිද්ධ වෙලා තිබුණා නම් මේ කාලය ඇතුළත මේ මාස 2 තුළ ඒ දේවල් විසඳලා සුබ ප්‍රසන්න ආදර වටපිටාවක් ඔයාලා තුළ ගොඩ නැගෙනවා. බොහෝ දුරට ඔයාව ප්‍රතික්ෂේප කරපු මිනිස්සුන්ට ඒගොල්ලන්ම දැනෙනවා ඔයා හරි වටින කෙනෙක් කියලා. ඒක නිසාම යාලා ඔයාට ගොඩක් ලොකු වටිනාකමක් දෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. පහුගිය කාලෙදී මේ කියපු හැම තැනකදීම ඔයාට තිබුණේ දුක කලකිරීම වේදනාව. ඒත් සාමාන්‍ය විදිහට ඔයාගේ එනර්ජි එකේ ඉඳන් හැම දෙයක්ම ඉදිරි මාස 2 තුළ හරිම අසාමාන්‍ය විදිහට වෙනස් වෙනවා. ඔයා මේ ජීවිතේ සැනසීම ලබන්න ඕනි කෙනෙක්, සතුට ආදරේ විඳින්න ඕනි කෙනෙක්. ඒ අවස්ථාව විශ්වය ඔයාට ඉදිරියට හදලා දීලා තියෙනවා ඉදිරි මාස 2 තුළ. සමහර අයට සමාව දෙන්න වෙයි, සමහර දේවල් අතහරින්න වෙයි, අලුත් අයට අලුත් තැන්වලට ජීවිතේ විවර වෙයි. ඔයා මහා ඉහලින් තියන්න තමයි මේ හැමදේම සූදානම් වෙන්නේ. ඉතින් ඔයත් ඒකට සූදානම් වෙන්න, මනස හදාගන්න. ඔයා වටින කෙනෙක්. ඔයා හොඳම කෙනෙක්. තමන්ගේ ආත්ම ශක්තිය, කරුණාව, ආදරය ගැන ආඩම්බර වෙන්න. ඔයාගේ ගමන ඉස්සරහට යන්න ලස්සනට ප්ලෑන් කරන්න. ඔයාගේ ඒන්ජල්ස්ලා ඉන්නවා ඔයා එක්කම ඉදිරියට යන්න. ඉතින් ඒගොල්ලන්ගේ මඟ පෙන්වීම අනුව මේ විශ්වයේ සියලු ශක්තියින්ගේ ආශිර්වාදයේ ආකර්ෂණය ඔයාට ලැබෙනවා. මොකද ඔයා විශේෂ කෙනෙක්. ඒකයි ඔයාට මේ රීඩින් එක අහන්නත් හිතුනේ.